හොඳයි අයිබෝන් ළමයි. ඉතින් අද කතා කරන්නේ මේ සමාන්තර ශ්‍රේණී ගාන මේක 2024-25 බස්නාහිර පළාත් පෙරහුරු ප්‍රශ්න පත්‍රයේ ගත්ත දෙක කොටසේ 7 වෙනි ගාන. මල් පාත්තියක මල් පැල සිටවා ඇත්තේ පළමු පේලියේ පැල 11ක්. පළමු පදේ 11යි කියන එක ඔය කියලා තියෙනවා. දෙවන පේලියේ පැල 14යි. තුන්වන පේලියේ පැල 17ක්. එතකොට අපිට ඕනනම් ලියා ගන්න පුළුවන් 11 ඊට පස්සේ 14 17 වෙන විදිහට සමාන්තර ශ්‍රේණියේ මුල් පද තුන. මල් පැල සිටවා ඇති පේලි ගණන සමාන්තර ශ්‍රේණියක පද ලෙස සලකා 10 වෙනි පේලියේ සිටවා ඇති මල් පන ගණන සොයන්න කියලා තියෙනවා. ඉතින් හරිම ලේසි. මේකේ අපි ලියාගත්තොත් පද ටික අපිට ලියා ගන්න පුළුවන් 11,14,17 මේ විදිහට සමාන්තර ශ්‍රේණිය යනවා. මේ තියෙන්නේ පළමු පදය. ඒ කියන්නේ A වලගේ 11යි D වලගේ D අපිට ගන්න පුළුවන් පසුපදයේ ඍණ පෙර පදය. ඒ කියන්නේ 17න් 14ක් අඩු කරලා හරි එහෙම නැත්නම් 14න් 11ක් අඩු කරලා හරි අපිට D ගන්න පුළුවන් 3යි කියලා. ඒකට ඒකට අදාළ ගණනය තමයි මේ තියෙන්නේ. පළමු පදයේ ලියලා තියෙනවා කීයද? 11යි, දෙවන පදයේ 14යි, තුන්වන පදයේ 17යි. පොදු අන්තරය වෙනස අරන් තියෙනවා 3යි කියලා. ඒතකොට පළවෙනි එකේ අහලා තියෙන්නේ 10 වන පේලියේ ඇති මල් පැල ගණන. ඉතින් අපි මෙන්න මේ සූත්‍රය මොකද tn සමානයි a ධන n ඍණ එක වාරයක් d කියන සූත්‍රයට ආදේශ කරන්න ඕනි. a වෙනුවට 11 d වෙනුවට අපි දැන් දන්නවා 3 ආදේශ කරන්න ඕනි කියලා. n වෙනුවට 10. 10 වන පදයේනේ අහලා තියෙන්නේ. t 10 තමයි අපෙන් අහලා තියෙන්නේ. ඒ ওই ටික ආදේශ කරලා අපිට ගාන හදන්න පුළුවන්. t 10 සමානයි a ධන 9යි d. එහෙම නැත්නම් tn සමානයි a ධන n ඍණ එක වාරයක් d කියන සූත්‍රය. ඉතින් මෙතන a ධන 9යි d කියලා ලිව්වේ 10 එකක් ගියාම 9 නිසා. ඊට පස්සේ අපිට තියෙන්නේ මොකද 11ට එකතු කරන්න 9 ගුණ කිරීම 3ක් d කියලා කියන්නේ පොදු අන්තරය. අපි හොයාගත්ත එක 3යි කියලා. ඒ විදිහට ආදේශ කළාට පස්සේ අපිට t10 ලැබෙනවා 38යි කියලා. මෙතන a වෙනුවට 11 ලිව්වා. n ඍණ එක වෙනුවට 10 ඍණ එක ලිව්වා. ඒක තුලින් ගුණ කරන්න තියෙන්නේ. ඒතර t10 11ට එකතු වෙන්න ඕනේ 9 වරක් 3ක්. 10න් එකක් ගියාම 9යි. ඒක 9 කියලා ලිව්වා. 9 3ෙන් ගුණ කරලා තමයි එකතු වෙන්න ඕනේ. ඒතර එතනට අපිට 38 කියලා උත්තරයක් ලැබෙනවා. ඊළඟට මොකද්ද රෝම ඉලක්කම් දෙකේ අහලා තියෙන්නේ මල් පැල 62ක් සිටවා ඇත්තේ කුමන පේලියද? මල් පැල 62ක්. ඒක හොයන විදිහ මම පැහැදිලි කරන්නම්. අපි දන්නවා මේකේ පළමු පදේ 11යි. ওই විදිහට ඊළඟ පදේ 14යි 17යි. අපි දන්නේ නැහැ මේකේ අපිට පදයක් හම්බ වෙනවා 62. අපි දන්නේ නැහැ මෙයා කීවෙනි පදයේද කියලා. එයාව අපි tn කියලා හිතනවා. n වන පදේ 62ක් වෙලා කියලා හිතනවා. ඒතර tn වෙනුවට 62 ලියා ගන්නවා. tn වෙනුවට 62. a වෙනුවට කොහොමත් 11 වෙනස් වෙන්නේ නැහැ. d වෙනුවට 3. ඔය අගයන් ටික ආදේශ කරන්න තියෙන්නේ tn සමානයි a ධන n ඍණ එක වාරයක් d කියන එකට. ඒතර tn 62යි a වලගේ 11යි d වලගේ 3යි. ওই ටික ආදේශ කළාට පස්සේ n උක්ත කරගන්න තියෙන්නේ. මෙතන මේ විදිහට ගාන හදන්න පුළුවන්. 62 සමානයි 11 මෙයාගෙන් ගුණ වුණාම
3යින් ඍණ 3 කියලා ඕනනම් ලියා ගන්න පුළුවන්. 62 සමානයි 11 එකතු කිරීම 3යින් ඍණ 3. එතකොට 11න් 3ක් අඩු කරලා මේ පැත්තට දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට ගාන හදන්නත් පුළුවන්. 11න් 3ක් අඩු කරලා දැම්මොත් අපිට ලියන්න පුළුවන් 62 සමානයි 11න් 3ක් ගියාම 8යි 8 ධන 3යින් කියලා. එහෙනම් 62කින් 8ක් අඩු කරලා 3ෙන් බෙදුවා නම් හරි. ඒතර 62කින් 8ක් ගියාම 44යි මෙතන 54යි 44යි නේ 54යි 54 කීයෙන්ද බෙදන්න තියෙන්නේ 3ෙන් බෙදන්න තියෙන්නේ 54 3ෙන් බෙදපුවාම අපිට ලැබෙනවා 18යි කියලා. එහෙම නැත්නම් පැත්තක බෙදා ගන්න 54 3 3 වරක් 1 3යි දෙකක් ඉතුරුයි 24ට 3 වරක් 8යි. එහෙනම් එන්ට 18 ලැබෙනවා. ස්වාමී ලක්ෂණ 3 අහලා තියෙන්නේ මොකද්ද? මෙම පාත්‍යයේ ඇති වේලි ගණන එන්නේයි සලකා මෙතන පොඩක් මගහැරිලා තියෙනවා. එන්නේයි සලකා මුළු පැල ගණන එන් බෙදීම 2 3යින් ධන 19 බව පෙන්වුවා. වේලි 35ක ඇති මල් පැල ගණන සොයන්න කියලා තියෙනවා. මෙන්න මේක පෙන්වන්නේ කියලා තියෙනවානේ. මේක ආශ්‍රය මේ ආදේශ කරන්න ඕනේ ළමයි අපි. ඒ අදාළ සූත්‍රයට මොකක්ද සූත්‍රය? අපි දන්නවා Sn සමානයි n බෙදීම 2 වාරයක් ඒ ධන L කියන සූත්‍රය මගින් තමයි අපිට මේක හදන්න වෙන්නේ. ඉතින් ඒ සූත්‍රෙට මොකුත් කරන්න දෙයක් නැහැ. ආදේශ කරන්න තියෙන්නේ A වලාගේයි D වලාගේයි අනික් ඒවා හැමම තියෙනවා. ඒතර A වලට 11 ආදේශ කරලා D වලට 3 ආදේශ කරපුවාම Sn සූත්‍රයේ n බෙදීම 2 හැමම තියෙනවා. 2යි ඒ වෙනුවට 2 11න් ගුණ කරනවා A වලාගේ 11 නිසා ඒ වගේම D වලාගේ 3ක් ආදේශ කරලා තියෙනවා. ඔය කොටස් ටික සුළු කරලා ගන්න තියෙන්නේ. බලන්න සුළු කිරීමේ පියවර. මෙතන 2 11න් ගුණ වුණාම 22 එනවා. 3 n වලින් ගුණ වුණාම 3යි n එනවා. 3 ගුණ වුණාම ඍණ 3 එනවා. ඉතින් මේ 22යි ඍණ 3යි ආය සුළු කරන්න පුළුවන්. එතකොට ඇතුළේ ඉතුරු වෙන්නේ 3යි n සහ 22 3ක් ගියාම 19. ඒක මේ වගේ රීඅරේන්ජ් කරලා ලියන්න වෙනවා. එළියේ තියෙනවා n බෙදීම 2. ඒතර කියන සූත්‍රය අපිට ලැබිලා තියෙනවා. n බෙදීම 2 වාරයක් 3යි n ධන 19 කියන එක ලැබිලා තියෙනවා. ඊට පස්සේ කියලා තියෙනවා එමගින් බව පෙන්නවා පෙළි 35ක ඇති මල් පැල ගණන සොයන්න. දැන් ආය අර ස්ෙන් සමාන n බෙදීම 2 වාරයක් 2යි a ධන n ඍණ 1 වාරයක් ඒ සූත්‍ර ආදේශ කරන්න ඕනේ නැහැ. කෙලින්ම මේ සූත්‍රයට වාට පුළුවන් n වෙනුවට 35 ආදේශ කරගන්න. වාට ලැබුණේ කේ n වෙනුවට 35 ආදේශ කරන්න පුළුවන්. n වෙනුවට 35 ආදේශ කරලා මේ n බෙදීම 2 වෙනුවට 35 බෙදීම 2යි 3යි ගුණ කිරීම 3යි n වෙනුවට 3 ගුණ කිරීම 35 කියලා තිබ්බා. මොකද අපි n වලගේ දැන් 35යිනේ. පද 35ක් තියෙනවනේ. ඒ අගයන් ටික මෙතන ආදේශ කරලා තියෙනවා. දැන් ඔයාලට ලැබුණ සූත්‍රේ n වල අගය වෙනුවට 35 දාන්න තියෙන්නේ. n වෙනුවට 35 3යි n වෙනුවට 35 ලියලා තියෙනවා. මෙන්න මෙයා වෙනුවට 35. 19 එහෙමම ඉන්නවා. ඒතර 35 ගුණ වෙනවා 3ෙන්. ඔය විදිහට ඔක සුළු කළාට පස්සේ ඕගොල්ලන්ට ලැබෙනවා 2170ක්. අවසානයේක බලමු අපි මොකක්ද අහලා තියෙන්නේ කියලා. අවසානයේ කිය අහලා තියෙනවා
මැද පේලියේ මැද පේලියේ ඉතිරිව තිබූ පෙළ ගණන සොයන්න. මැද පේලියේ මේක මෙහෙම කියලා තියෙනවා. මල් පාත්තියේ ඇත්තේ පේලි 35ක් නම් එහි මැද පේලියේ මල් පැල 24ක් මැරී තිබුණේ නම් එම පේලියේ ඇති පෙළ ගණන පෙළ කීයක් ඉතුරු වෙලාද කියලා අහන්නේ. මෙතන මුලින්ම මැද පේලිය මොකක්ද කියලා හොයාගන්න වෙනවා. අපි දන්නේ නැහැනේ. මැද පේලියේ පෙළ 34ක් මරුණා කියලා තියෙනවා. ඉතින් අපි මුලින්ම මැද පේලියේ ඉතිරිව තිබුණ පෙළ ගන්න හොයන්න නම් මැද පේලිය මොකක්ද කියලා හොයාගන්න. දැන් මේක ඔත්තේ නිසා මැද පේලිය හොයද්දි අපිට පුළුවන් එකක් එකතු කරලා දෙකෙන් බෙදන්න. 35ට අපි එකක් එකතු කරනවා. එතකොට 36යි 36 දෙකෙන් බෙදපුවම 18යි. එහෙනම් ওই 18 වෙනි පේලිය ගැන කතා කරන්නේ. එහෙනම් දැන් අපිට T18 හොයාගන්න වෙනවා. 18 වෙනි පේලියේ පෙළ කීයක් තියෙනවද? ඒකට අපි භාවිතා කරනවා Tn සමානයි A ධන n ඍණ එක වාරයක් D කියන සූත්‍රය. එතකොට n වෙනුවට 18යි A වෙනුවට 11යි D වෙනුවට අපි 3 ආදේශ කරනවා. ඉතින් මේ තියෙන්නේ එක ආදේශ කරලා. ඒතර 11 හදන 17යි D කියලා ගන්නත් පුළුවන්. 18 ඍණ එක 17යිනේ. D වෙනුවට 3 ආදේශ කරපුවාම 62ක් කියලා එනවා. ඉතින් දැන් මල්පැර 24ක් මැරුණා කියලා කියනවා. එහෙනම් 62කින් 24ක් අඩු කරපුවාම අපිට උත්තරේ එනවා 38යි කියන්නේ. ඔය විදිහට තමයි ගාන හදන්න තියෙන්නේ. මම තව ගානක් ඔයගලන්ට හදලා එවන්නම්. දැන්ට අදට මෙතනින් නවතිනවා. අද දවසේ මට ගොඩක් පන්ති නිසා මම ඔයගලන්ට හෙට දවසේ ආයේ තව වීඩියෝස් දෙකක් දාන්න. එහෙනම් ඊටම වීඩියෝස් බලන්න.